අපි අම්බේරාජ්‍යයට හිතුවා මිනිස්සුන්ට ඕන විදිහට මිනිස්සුන්ට දැනෙන විදිහට මේ වෙලාවේ මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ශක්තියක් වෙන්න මට මොනවද කරන්න පුළුවන් කියලා මගේ දැනුම නිසා හැකියාව. අපි වැඩිපිළිවෙලක් හැදුවා. දිනෝ බින්ගි වැඩිපිළිවෙලක් හැදුවා. දිනෝ බින්ගි වැඩිපිළිවෙලේ මේ විදිහේ අපි විශේෂයෙන්ම මේ අද ඔබලා සම්බන්ධ වෙන සපිරි ගිවත් වැඩසටහන අපි මේ දින අධියද මවන හිසත් උදාරයි නිමහල් සිතුවිලි සිතන සිත උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන් උදාරයි ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන් උදාරයි නිදා නොහිඳ යලි පිබිති අහස බලන්නේ නවෝදයේ කෙබලදි දිරු පිපිගිලෙන්නේ නිදා නොහිඳ යලි පිබිති අහස බලන්නේ නවෝදයේ කෙබලදි දිරු පිපිගිලෙන්නේ පිදෙන කෙලරන් ගොය සිය උදාරයි පෙරහෙත සිත සනහා නව සිහින සදාලයි පිදෙන කෙලරන් ගොය සිය උදාරයි පෙරහෙත සිත සනහා නව සිහින සදාලයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන් උදාරයි ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන් උදාරයි ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන් උදාරයි අපි කතා කරමු ගෙවතු වගාව ගැන. මිරිස් ගහක්, බටු ගහක්, මෑවැලක් ගෙදර පෝච්චියේ හිටව ගන්න පුළුවන් නම් ඒක නඩත්තු කරන්න පහසුයි. බලන්න ගෙවතු වගාව එපා නොවන ක්‍රමයක් ගැන අපි යෝජනා කරනවා. ඔක පොළවේ හිටවුවාම වතුර දාන්න බැරිනොත් ගහ මැරෙනවා. හැබැයි පෝච්චියේ හිටව ගත්තොත් අපිට ගෙදර අහගෙන වතුර ටික හරි ඔකට විසි කරන්න පුළුවන්. පිඟාන හොදලා ඔකට විසි කරන්න පුළුවන්. ඒලා ගෙදර භෝගාලං කරන, ගෙවතු වගා කරන භෝග වගා ක්‍රමයක් හදාගන්න. මේ ගෙවත්තේ සියලු දේවල් ටික අල ටික බතල ටික ඊට එළවලු ටික පළතුරු ටික මේ සියලු දේ ටික ටික හදන්න. මෑවැල් 4ක් 5ක්. වම්බටු ගස් 3 4ක්. වම්බටු ගස් 3ක් 4ක් තිබුණා නම් අවුරුදු 2 3ක් වම්බටු ගන්න පුළුවන්. තිබ්බටු ගස් ටිකක්, එළබටු ගස් ටිකක්, කොච්චි ගහ. ඒ වගේ Tamanට අවශ්‍ය දේවල් ටික ටික හදාගන්න. ජාතියේ උදාලෝකය මගේ හදවත ඒකට අපි ඉල්ලීමක් කරන්නේ මේක උද්‍යාන අලංකරණ ගෙවතු වගාවක් බවට පරිවර්තනය කරගන්න. අපි මල් හදන්නේ. හැමදාම මල් වලට සාත්තු කරනවා. රුපියල් 3000යි ඕකෙත් පැලයක් ගේනවා 2000යි අන්තුරෙන් පැලයක් ගේනවා. මලක් කෙනකන් ඉතින් රටේ තියෙන පොරටිය ගෙනල්ලා දානවා. නේද? මලක් කවර මොකද ඕකේ ෆොටෝ එකක් දාලා Facebook දානවා. එච්චර තමයි. ඒ වගේ බඳුන්ගත වගාවට යන්න. එතකොට ඔයාලා මේක හැමදාම කරනවා. මල් හදනවා වගේ මේක හැමදාම කරනවා. වගාව හුදකලා වෙන්නේ නැහැ. ඔයාලා අතාරින්නේ නැහැ මේක. දෙතන බිම ඔබ නැතිනුනි කුලිනු මම කෙසේ
ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි Jaya